අයිබෝවන් වනක්කම් අස්සලාම් වලයිකම්. ඔයා මේ වෙනකොටත් මෙන්න මේ වගේ ස්ටිල් මෙෂර් ටේප් එකකින් මොකක් හරි මනුම් කටයුත්තක් කරලා ඇති. සමහර විට ජීවිතයේ දිනදා වැඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ඔයාගේ තියෙන වෘත්තීය වැඩක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ කවදා හරි මේ වගේ මෙෂර් ටේප් එකක් ඇතුලේ කොහොමද හැදිලා තියෙන්නේ, මේක ඇතුලේ කොහොමද හැදිලා තියෙන්නේ, කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා මේක ගලවලා බලලා තියෙනවද? මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඒක කරලා නැහැ. ඉතින් අපි අද මේ වීඩියෝ එකේ මේක ගලවලා බලමු මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම කියන්නම් මේක නම් අලුත්ම එකක් නෙමෙයි, මේක පොඩ්ඩක් කැඩිච්ච එකක්. ඉතින් මේක ගලවන්න ඕන හින්දා මම අරගත්තේ මෙන්න මෙතනින් තමයි අපිට අර එළියට ඇදලා මිනුම් කරන කෑල්ල තියෙන්නේ. නමුත් මේකේ ඒ කෑල්ල ඉස්සරහින් ගැලවිලා ගිහිල්ලා. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මේක පොඩ්ඩක් ගලවලා බලමු. ඉතින් මේක ගැන විස්තර කිව්වොත් මේක මේ හදපු බ්‍රෑන්ඩ් එක තියෙනවා. මේකේ මෙතන ගහලා තියෙනවා මීටර් 5ක් දිග කේබල් එකක් කියලා. ඉතින් ඒ වගේම තමයි මේක චීනේ හැදුවේ කියලා තියෙන. ඉතින් ලංකාවට එන ගොඩක් ඒවා චීනේ. ඒක ගැන ඉතින් අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ. අපි බලමු මේක ගලවලා. මේ පැත්තේ හෝල්ඩින් ස්විච් එකක් තියෙනවා. මෙතන ඕනනම් අපේ ඇඟට කරලා සම්බන්ධ කරගන්න පුළුවන් ක්ලිප් එකක් තියෙනවා. ඊට අමතරව මෙතන ඇන තුනකින් මේ ක්ලිප් එක ඇතුළේ ඇණයක් තියෙනවා. මෙතන තව ඇන දෙකක් තියෙනවා. මේ ඇන දෙකෙන් තමයි මේකට මවුන්ට් වෙලා තියෙන්නේ. ඉතින් අපි නියනක් කරන් මේක ගලවලා බලමු. මෙතන තියෙනවා අපි මේක මවුන්ට් එක ගලවලා බලමු. මේක අපි ගලවමු මේ විදිහට. මේ වගේ පොඩි ඇණයක් මෙතන තියෙන්නේ. මෙන්න මේකත් අපි කොහොම ගලවමු. ඒක නම් ටිකක් ලොකු වෙනවා. මම හිතන්නේ මැද ඇනේ ගලවනකන් මේක ගලවන්න දෙන්නේ නැහැ. අපි ඒකත් ගලවලා බලමු. මම හිතාගෙන හිටියේ කරන්නේ ක්ලිප් එකට මවුන්ට් කරන්න දාපු ඇණයක් කියලා. හැබැයි ක්ලිප් එකත් ගැලවුණා. පොඩි ඇණයක් අපි දැන් මේක ගලවලා බලමු. පොඩි ඇණයක් අපි දැන් මේක ගලවලා බලමු. මෙදින් මේ බලන්න. ඉතින් මෙතන ඔයගොල්ලෝ දැක්කොත් පේන ඇති මේ අර ස්ටිල් ටේප් එක මේ විදිහට ඉතිලා තමයි තියෙන්නේ. මේ තියෙන අර මේ වීල් එකක් තියෙන මේ වීල් එක හරහා තමයි කැරකෙන්නේ මේව වෙකෙන්නේ. මේක තමයි වීල් එක කැරකෙන විදිහ පාලනය කරන ස්විච් එක තමයි මේ තියෙන්නේ. අපිට ඕනනම් අර හෝල්ඩ් කරලා මල්ලන් ඉන්නේ මේ තියෙන්නේ ඒක. ස්විච් එක එළියට අරන් බලමු. ඉතින් අපි හෝල් ස්විච් එක එළියට අරන් බලමු. මේ තියෙන්නේ ඒ ස්විච් එක. මෙන්න මේ වගේ තමයි මේක හයි වෙන්නේ. එතනට ඉතින් ස්විච් එකත් අපි ගලවලා පැත්තකින් තියමු.
ඉතින් අපි දැන් මේකේ තියෙන මේ යකඩ මෙෂර් ටේප් එක අයින් කරගෙන ඉමු. මේ දෙක ගන්න වෙන්නේ. ඒක වීල් එකකින් තමයි මේ වෙලා තියෙන්නේ. යකඩ වීල් එකක් තියෙන මේ තියෙන්නේ මේ වීල් එක ඇතුලට බහලා තමයි මේක තිබුණේ. මෙතනින් අපිට මේ විදිහට බස්සන්න පුළුවන් මේක. ඒ විදිහට බස්සලා මේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතනින් එන ඕන දුරක් අපිට අදින්චි මේක කරි ඉස්සරහට එනවා. අපි මේක සම්පූර්ණයෙන්ම දිගහැරලම බලමු. මීටර් 5ක්ම දිගාරින්නත් එපා. Oh no. මේ බලන්න. මේක ඇතුලේ මැග්නට් එකකුත් තියෙනවා. ඇතුලට ඇදලා ගන්න මේ මැග්නට් එක මාර්ගය. මැග්නට් එකකුත් නෙමෙයි. මේ රෝලත් අපි ගලවන්න බලමු. මොකද මේක ඇතුලේ තියෙන්නේ කියලා. හරි ගැලවුවා නේ මේක දැන් බලාගත්ත කිය ඔයගොල්ලන්ට නේ මේක අද තියෙන මැග්නටික් කොයිල් ටිකක් තියෙන්නේ
ඒකට මැග්නටික් කියන්නත් බෑ. ඇත්තටම එතන තියෙන ගැජට් එක ගැන මමත් ලොකුවට දන්නේ නැහැ. මේ වගේ කොයිල් එකක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි දැන්ට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ කොයිල් එක මොකක්ද කියලා ඔයගොල්ලෝ කවුරු හරි දන්නවනම් පල්ලෙහා කමෙන්ට් එකකින් දාන්න. ඉතින් මේ වගේම තවත් හොඳ වීඩියෝ එකකින් අපි හම්බ වෙනවා. ඉතින් මේක තමයි මට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න ඕන උනේ. ඉතින් අපි ඉස්සරහට මෙන්න මේ වගේ කන්ටෙන්ට් උත් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමද අද වීඩියෝ එක දාන්නේ? පල්ලෙහා කමෙන්ට් එකකින් දාගෙන යන්න මතක ගන්නත් එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න මේක පුළුවන් විදිහට ෂෙයා කරන්න. ඉතින් මම ඉස්සරහට මගේ මේ channel එක කරා මෙන්න මේ වගේ වීඩියෝස් උත් බලාපොරොත්තු වෙනවා. ඒකෙන්ද අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා යන්න මතක කරන්නත් එපා. ඉතින් මම දැන්ට මේ වීඩියෝ එක සමු ගන්නවා. ඉතින් මේ වගේම තවත් හොඳ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙනකම් ඔයගොල්ලෝ ඔක්කොන්ටම goodbye, ciao, god bless.